හෙලෝ කොහොමද ඔයාලට ඉතින් දිල්ලි වල තියෙන පොළ කෑන්ද අද ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ඉන්දියාවේ පොළක් ගැන ඉතින් ඔයගොල්ලෝ බලන් ඉන්න මේ වීඩියෝ එක අන්තිම වෙනකම් ඉන්දියාවේ පොළ ලංකාවේ පොළ වගේමද ඒ වගේම මිල ගණන් ලංකාවේ වගේමද එහෙම නැත්නම් මෙහි මිල ගණන් අඩුයිද මේ හැම දෙයක්ම මේ වීඩියෝ එකේදී අපි කතා කරනවා ඒ නිසා වීඩියෝ එක අන්තිම වෙනකම්ම වීඩියෝ එක බලන්න ඉතින් අපි වෙන මේ රික්ෂා එකේ තමයි GTB වලට ගිහිල්ලා අපි වෙන රික්ෂා එකක් ගත්තා GTB වලින් පොළේ යන්න. ඉතින් මේ වීඩියෝ එකේ ඔයාලට පේනවා ඇති ඒ කොළ පාටට තියෙන නම් ඒකේ ලයිට් එක නිසා ගොඩක් එළවලු පළතුරු ගොඩක් දේවල් තිබුණා. මම මගේ යාළුවා දෙන්නත් එක්ක තමයි ගියේ. ඉතින් සෙරෙප්පු සපත්තු එළවලු පළතුරු ජුවලරි කෑම ස්පයිසස් මේ හැම දෙයක්ම මේ පොළේ තියෙනවා. ඒ වගේම වෙන වගේ ප්ලාස්ටික් බඩු ඊළඟට සෝස් පෑන් ඒ වගේ කිචන් යුටෙන්සිල්ස් වගේ දේවලුත් තියෙනවා. මේ වගේ කෑම ජාතිත් තියෙනවා. මේ තියෙන්නේ පූරි මම හිතන්නේ පූරි තමයි මේකට කියන්නේ. ඉන්දියන් ෆුඩ් එක. ඒ වගේම මේ වගේ ගොඩාක් එළවලු ජාති තියෙනවා. ඒ වගේම හැම දෙයක්ම ස්පෙෂල් දේ තමයි හැම දෙයක්ම වෙන තැන් වලට වඩා ගණන් අඩුයි. ගොඩක් වෙලාවට එළවලු හැම කිලෝ එකක් රුපියල් 20යි ඒ වගේ. මෙතන තියෙනවා ඉයරින්ග්ස්, නෙක්ලස්, බැංගල්ස් මේ හැම දෙයක්ම මම ඒව නම් ගත්තේ නැහැ. අපි තක්කාලි කිලෝ එකක් ගත්තා රුපියල් 20යි කිලෝ එක. ඉතින් මේ පොළේ මම කලින් කිව්වා වගේ රුපියල් 20යි කියන්නේ ඉන්දියන් රුපියල් 20ක්. ඒ කියන්නේ ලංකාවේ රුපියල් වලින් ගත්තොත් රුපියල් 70ක් වගේ තමයි අද රේට් එක අනුව. ඉතින් කිලෝ එකක් 70කට ලංකාවේ පොළේ ගන්න බෑ දැන් මේ දවස්වල නම් කොහොමද මිට අවුරුදු ගානකට කලින් වගේ නම් අපිට කිලෝ එක 70කට වගේ ගන්න පුළුවන් එළවලු ලංකාවේ පොළකින්. මේ බත්තල කිලෝ එකක් රුපියල් 50යි. ඒක පොඩක් ගණන්. ගොඩක් දේවල් ගැන මේ සුදු ලුණුත් ටිකක් ගණන්. ඒක නම් අපිට ග්‍රෑම් 100ක් ගත්ත රුපියල් 30ක් වුණා. ඒ කියන්නේ ටිකක් ගණන්. සාපේක්ෂව අනිත් දේවල් වලට වඩා ගණන්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ එක රුපියල් 20ට නෙමෙයි ගොඩක් එළවලු තියෙන්නේ 90%ක්ම එළවලු කිලෝ එක රුපියල් 20යි. ඒ කියන්නේ ලංකාවේ සල්ලි රුපියල් 70යි. කොස් තිබුණා. කොසුත් සාමාන්‍ය ලංකාවට වඩා නම් කොස් වල ගණන් වැඩි. අපි කොස් නම් ගත්තේ නැහැ. ඉතින් ඔයගොල්ලන් බලන්න මේ කොහොමද ලංකාවේ එළවලු වගේම මේ විදිහට තමයි තියෙන්නේ. ඉතින් වෙනස තියෙන්නේ මිල ගණන් වල තමයි. ලොකු වෙනසක් තියෙනවා. එළවලු පළතුරු ගොඩාක් ගන්න අඩුයි. ඉතින් බලන්න ඉස්සරහට මේ පොළේ මොනවද තියෙන්නේ කියලා. බලමු ඉස්සරහට අපි මොනවද ගන්න කියලා. Half kilo. මේ පොළේ තව තියෙන විශේෂම දේ තමයි මේ පොළ තියෙන්නේ රැට. ඒ කියන්නේ හවස 6 ඉඳන් රෑ 10 වෙනකම් තමයි මේ පොළ තියෙන්නේ. ඉතින් හැම දෙයක්ම තියෙනවා මම කලින් කිව්වා වගේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්.
हेलो ताजा माल बढ़िया माल वाले हेलो ताजा माल है बढ़िया माल है आजा भाई आधा किलो 30 का 1 किलो 50 का හැමතැනම ගන්න බැරි වුණා වීඩියෝස්. බිත්තර එහෙම තිබුණා රුපියල් 5යි බිත්තරයක්. ඒ කියන්නේ ලංකා සල්ලි වලින් රුපියල් 20ක් වගේ තමයි වෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක ඉවර කරනවා මෙතනින්. අපි ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. ගොඩාක් දේවල් තිබ්බා මේකේ. තව මෙන්න මේක ස්පෙෂල් දෙයක්. ඒගොල්ලන් මැල්ලුම් ලියන්න තමයි මේ පාවිච්චි කරන එක මැනුවල් ලියනවා. ඒ නිසා ඒක අර දැන් නවදයකපු දෙයක් නිසා මම වීඩියෝ කරා. ඉතින් ඔයගොල්ලෝ හැමෝගෙම ඉල්ලා සිටිනවා අපේ channel එක subscribe කරලා අපිත් එක්ක ඉස්සරහටත් එකතු වෙලා ඉන්න කියලා. ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. ඔයගොල්ලන්ට සුබ දවසක්.